Hi guys, කොහොමද ඔයාලට? ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා මම හිතනවා. අද පොඩි vlog එකක් කරන්න ඕනේ කියලා හිතුණා. මම හන්දෑවේ දැන් වෙලාව 4:05. මගේ හන්දෑව කොහොමද ගෙවෙන්නේ කියලා ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුණා. අපි යනවා පොඩි බඩු වගේක් ගන්න. ඔයාලවත් එක්කගෙන යන්නම්. Bye. Hi guys, ඉතින් අපි යනවා දැන් බයික් එකේ පොඩි බඩු වගේක් ගන්න ඕන නිසා අයියා වැඩට ගිහිල්ලා ආවේ හැන්දෑවේ 3ට විතර අපිට පොඩි බඩු වගේක් ගන්න ඕන වෙලා තිබුණා. ඒක ගන්න යනවා කියලා හිතුවා. එයා ආවට පස්සේ ඉතින් මම ලෑස්ති වෙලා හිටියා එයා ආව ගමන්ම යන්න. ඉතින් අපි දැන් මේ යනවා. ඉතින් මේක පොඩි vlog එකක්. හවස් වරුවක් ගෙවුන හැටි තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් මුලින්ම ගන්න ඕනේ හැමදාම වගේ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න, like කරන්න, ඔයාලට හිතෙන දේ comment කරන්න. ඉතින් අපි මුලින්ම යන්නේ මොරටුවේ PR එකට. PR එක කියන්නේ මොරටුවේ අය නම් දන්නවා, දුර අය ඉතින් දන්නේ නැතුව ඇති. ලොකු shopping ඇඳුම් තියෙන මේ තැනක්. ඉතින් අපි ඒකට යනවා අයියට පොඩි ඇඳුමක් බලන්නයි පොඩි වැඩකට යාට සෙට් වෙන එක තියෙයිද කියලා තමයි දන්නේ නැත්තේ. හැමදැනම හෙව්වා යාට ඕන ෂෝට් එකක්. ඉතින් මෙතනත් තිබ්බේ නෑ අපි බලන්න ගියාට. අපි දැන් ඇතුළට යනවා. පිරිමියාගේ ඇඳුම් තියෙන්නේ නම් දෙවෙනි තට්ටුවේ මං හිතන්නේ. මෙයා උඩටම ගියෙත් නෑ ඕනේ නෑ කියලා ආවත් එක්ක. ලිෆ්ට් එකේ යන්නත් පුළුවන්. මම නම් ලිෆ්ට් එකේ යන්න බයයි. ඒ නිසා අපි පඩි පෙළෙන්ම යනවා. ඉතින් එයා හොයන මේ ෂෝට් එක කොහෙවත් තිබ්බේ නැහැ. එයා කලින් ගත්ත ෂෝට් එකක් තමයි ඒක දැන් මේ පරණ නිසා යට ඒ වගේම එකක් තමයි ඕන වෙලා තියෙන්නේ. ඉතින් මේක නැති නිසා ඉතින් අපි ආයෙ යනවා. ෂෝට් නැති වුණාට මෙතන මේ එයා කියන මේ බෑග් එක ලස්සනයි කියලා මම කිව්වා ලස්සනයි නම් අරන් දෙන්න කියලා. ඊට පස්සේ මේ ගත්තේ නෑ. ඉතින් එදා නම් මේ බෑග් බැලුවා. අනම්මනම් මේ අමුතර විකාරවල් බලලා ගියා අපි. ඉතින් ළමයි ඔයාලා කියන්න මම මොන වගේ බ්ලොග්ද දාන්න ඕනේ කියලා. අපි දැන් යනවා. අපි යන වීඩියෝ එක මට ගන්න බැරි වුණා. අපි එළියට එන වීඩියෝ එක ඒකේ එහා පැත්තෙම තියෙනවා ජුවරිලිස් කඩ. අපි පොඩ්ඩක් අපි රත්තරන් මඩු ගන්න ජුවරිලි කඩයක් තියෙනවා. ඒකෙන්ම තමයි අපි ගන්නෙ. ඒකට පොඩ්ඩක් කියා මේ කරාබුවක් බලන්න. මට නෙවෙයි අයියට. පිරිමි අය දාන කරාබුවක්. රත්තරන් මට PR එකෙන් එන වීඩියෝ එක ගන්න බැරි වුණා ළමයි. මොකද වහිනවා. ඉතින් අපි කරාබු බැලුවා. මට නම් හිතේ යන්නේ ඉතින් පෙන්ඩන් මාල මුදු ඒවට තමයි. මට රත්තරන් මඩ අරන් දෙන්නට එයා ගන්නෙම නැති තරම් මේ. ඉතින් අපි මෙතන කරාබුවක් බැලුවා. ඊට පස්සේ එකක් ගත්තා අපි. එයා දැන් පැකින් කරලා අපිට දෙනවා. අපි දැන් ඒකත් අරගෙන යන්න තමයි හදන්නේ. මට පොඩි මගේ ටවල් එක පොඩ්ඩක් ජරා වෙලා කියන්නේ ටිකක් පරණයි. ඉතින් මේ මම ටවල් එකක් ගන්න ඕන වුණා. මොකද හොස්පිටල් එකට දැන් මම ප්‍රෙග්නන්ට් නේ. මම දැන් ඩිලිවරි එකට ළඟයි මට. ඉතින් බබා ඩිලිවරි කරන හොස්පිටල් එකට අපි අරන් යන්න ඕනේ ටවල්. ඉතින් මේ ඒවට අලුත් ඒවා ගත්තට මට ගෙදර පාවිච්චි කරන මගේ ටවල් එක පරණ නිසා
ටවල් එකක් ගන්න ආවා. ඉතින් එතනනුත් බලලා අපි ටවල් එකකුත් ගත්තා. ඊට පස්සේ මේ එතන එහා පැත්තෙම තියෙනවා මුරුක්කු කඩයක්. මට දැක්කිච්ච ආසිතුන එතන දැවිල්ල මේ මුරුක්කු ගන්න. ඊට පස්සේ අපි මුරුක්කු වර්ග ටිකකුත් උතනින් ගත්තා. සැරේව තමයි ගත්තේ. මුරුක්කු වර්ග 3ක් විතර ගත්තා. ඉතින් අපි ඒකත් අරගෙන දැන් යන්න හදන්නේ. ගෙදර යන්නත් ඕනේ. තව මේ ගන්න පොඩි මේ බඩු වර්ගයක් තියෙනවා. ඉතින් බලමුකෝ ඔයගලන්ට මම පෙන්නන්නම්කෝ මොකද උනේ කියලා පොඩ්ඩක්. අපිට පොඩි කරදරයක් වුණා. අපිට නෙමෙයි මට නම් නෙමෙයි අයියට තමයි. ඉතින් එයා මේ මුරුක්කු අරගෙන යන්න හදද්දී මේ එයාගේ ඇඟට මේ කාකෙක් ජරා කරා. ඉතින් එයාට මේ ඒක අප්පිරියයි කියලා මේ බඩ ටික ගෙදරින් දාලා අපි අනිත් වැඩේට යන් කියලා බැනීමකුත් මාරු කරගන්න ගෙදරට ගියා. මට මේ වීඩියෝස් නම් ගන්න පුළුවන් උනේ නෑ. එයාට අප්පිරිය කියලා එහෙම යන්න බෑ කියලා අපි ගෙදරට ගිහලා තමයි දැන් මේ ආයෙ ආවේ. අපි ආවේ මේ අපේ ඇඳට නෙට් එකක් ගන්න. මේ මොකද අපි නෙට් දාන්න අපි දෙන්න. ඒ වුණාට අපේ බබා දැන් එන්න ළඟ නිසා යාට නෙට් එකක් ඕනේ. මොකද මදුරුවෝ එක්කෙනෙක් හරි කෑවොත් එයාට විස නිසා අපිට නම් ඉතින් අර එයා නෙට් එකක් අපි දාන්නෙම නෑ. ඉතින් නෙට් එකක් ගත්තා අපි. ඊට පස්සේ මෙතනින් කට්ලට් සමෝසා ඒව ගත්තා. ඒවත් අරන් අපි දැන් යනවා. ඉතින් ඔහොම තමයි හැන්දෑව ගෙවුනේ. ඉතින් අර කාක්ක ජරා කරපු සීන් එකෙන් පස්සේ vlog එක පොඩ්ඩක් කැඩුනා. ඊට පස්සේ මං ගියා මේ ගෙවල් ළඟ කඩෙන් චිකන් ගන්න. ඒකත් අරගෙන අපි දැන් ගෙදර යනවා. ඉතින් ඔහොම තමයි මේ පොඩි vlog එක මොකද හැන්දෑ වරුවක් නිසා. ඉතින් තව වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හම්බෙන්නේ එන්නම්. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් bye.